සාදු සාදු සාදු. ඒ භගවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අපගේ නමස්කාරය වේවා. 2026 මැයි මාස 16 වන දින අනුරාධපුර ස්වර්ණමාලී මහා පිම්බිමේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ඔසුගුණ සපිරි භෝජන පූජෝපහාරයක් පැවැත්වුණා. ඒ භෝජන පූජෝපහාරය සඳහා මූලිකත්වයෙන් කටයුතු කරේ නම කියන්න අවසරයි නුවරගල බුද්ධසිරි ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් විශාල පිරිසක් එකතු වෙලා මේ පින්කම සිදු වුණා. මේ පින්කමෙන් ජනිත වන පින ඔබ සියලු දෙනාත් අනුමෝදන් වෙත්වා. සියලු ලෝක සියලු සත්වයන්ට සිතක් සාන්තියක් උදා වේවා. මේ ඔසුගුණ සපිරි මහා භෝජන පූජෝපහාරය තුළින් ජනිත වන පින විහිදී පැතිරී ගොස් සසර පුරා අප විසින් සිදු කළා වූ යම් අවැඩ අසාධාරණ හිඟි-හිංසාවන් සියල්ල දුරින් භූත වේවා. පිනෙන් වන්දිගේ වේවා. අපිට දැන් හැදී තියෙන විවිධ රෝගාබාධ මේ සසර පුරා විස ජාති දේවල් අපි පරිහරණය කරලා කෑම කාලා අනිත් අයට අනිත් සත්වෙන්ට එහෙම විස දේවල් අපාතින් වුණු විස දේවල් කැවීමට අපාතින් වුණු වැරදි නිසායි අපට විවිධ රෝගාබාධ දැනට සෑදී ඇත්තේ. ඒ සියලු රෝගාබාධ මේ පූජාවේ අනුහස් වලින් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. මේ සියලු සසර ගනුදෙනු සියල්ල දුරින් භූත වෙලා සම්පූර්ණ සුවය ලැබේවා. නිදුක් නිරෝගී බව ලැබේවා. සුවපත් බව ලැබේවා. නිවනින් නිවී සැනසීම සියලු සත්වයන්ටම උදා වේවා. මේ සසර පුරා දැක දැක නැවත බල බලා සතුටු වේ හැකි පිනක් තමයි මේ සිදු වෙන්නේ. මේ පින මේ සංසාරයේදීම සැප පිණිසම හේතු වෙනවා. සුවසේ නිවන ලබා ගැනීමට නිවන අවබෝධ කර ගැනීමට මේ පිනේ ආනිසංස සෑම දිනාටම හේතුපත්‍යක්ම වේවා.
මේ දැක බලා සතුටු වෙන ඔබටත් මේ සඳහා දායක වෙලා මුදලින් ශ්‍රමයෙන් ආදී සිතුවිල්ලකින් හරි දායක වෙලා සම්බන්ධ වුණු සැමෝටම මේ පින එකසේ විහිදී පැතිරී ඒවා. ඒ අය නිදුක් වෙත්වා, නිරෝගීමත් වෙත්වා, සුවපත් වෙත්වා, නිවනින් නිවී සැනසීම ලැබෙත්වා. සියලු සත්වයෝම සුවපත් වෙත්වා. සෑම දිනාටම සිතක් සාන්තියක්ම උදා වේවා. මේ පින ඊටම අලංකාරවත් ලෙස පිළියෙල කිරීමට කැපවුණු හැමෝටමත් මේ දැක බලා සතුටු වෙන හැමෝටමත් සියලුම රෝගාබාධ කරදර බාධක දුරු වේවා. සසර ගනුදෙනු පිය වේවා. සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු.